AC filter එක චෙක් කරන විදිය මම කියලා දෙන්නේ. මුලින්ම අපි බොනට් එක අරින්න ඕන. හරි. ඊළඟට මේ ලොක් එකක් තියෙනවා. මම අපේ දැන් හරි මැදෙන් ගත්තොත් මෙතන ඉඳන් චුට්ටක් මේ පැත්තට වෙන්න තමයි පොඩි ලොක් එකක් වගේ තියෙනවා. ඇඟිල්ල දාලා ඇඟිල්ල දැම්මම අහුවෙනවා පොඩි ලොක් එකක් වගේ. ඒක මේ පැත්තට තල්ලු කරන්න ඕන. මට දැන් අහුවෙලා තියෙනවා. ඒක පෙන්නන්න අමාරුයි. මම මේකට තල්ලු කරාම ලොක් එක කරුණා. ඊළඟට උස්සලා මේක කරා. රයිට්. හරි. දැන් බොනට් එක රඳවගත්තායින් පස්සේ මෙතන තමයි තියෙන්නේ ඔය එයා ෆිල්ටර් එක. මේක කරන්න හරි ලේසි. ක්ලිප්ස් තියෙනවා 1යි 2යි. මේ පැත්තේ තව එකක් තියෙනවා 3යි. මෙයයි ක්ලිප් 4යි. ක්ලිප් 4 පන්නන්න තියෙනවා. හරි මම දැන් කිව්ව විදිහට ක්ලිප්ස් 4 පන්නනවා. මේක මෙහෙට මගේ පැත්තට ඇද්දා. 1යි. හරි. දැන් මෙයත් අදිනවා. 2යි. තුන්වෙනි එකත් මෙතන තියෙන්නේ. ඒක අදින්න ඕන මම ඒක. හරි 3යි. ඊළඟට 4 වෙනිය. මේ ප්ලාස්ටික් කෑල්ල. ප්ලාස්ටික් කෑල්ල උඩට පොඩ්ඩක් උස්සන්න. හරි. ඊළඟට මෙහෙම කර දැන් හරි. 4ම හරි. එතකොට මේක උස්සලා ගන්න විතරයි තියෙන්නේ. හරි. එතකොට රයිට්. තර මේ තියෙන්නේ අපේ එයා ෆිල්ටර් එක. රයිට්. මේක තමයි එයා ෆිල්ටර් එක. මේක කන්ඩිෂන් බලලා අවශ්‍ය නම් රීප්ලේස් කරගන්න පුළුවන්. දැන් මම මේක ආපහු දාන්න යන්නේ. ගතපු විදිහටම දාන්න තියෙන්නේ. පොඩ්ඩක් දෙකම ඕන වෙනවා. ඉඳ ෆෝන් එක චුට්ටක් තියෙනවා. හරි. දැන් හරි ගත්ත විදිහටම තිබ්බා. ඒතර මේක පොඩි ස්ලෝප් එකකට තමයි තියෙන්නේ. ඊළඟට මේකත් හොස් එකට දැම්මා. හරි. ඊළඟට ක්ලිප්ස් හයි කරන්න තියෙනවා. හරි. ක්ලිප්ස් හයි කරද්දි ගලපු විදිහටම හයි කරන්න. මේක ඇඟිල්ල දැම්මා. හරි. 1යි. ඊළඟට මෙයා 3යි. මේක එතකොට මේ විදිහට තිබ්බා. ඇද්දා. හරි. එච්චරයි. හරි ඉතින් මේ වගේ වැඩ ඇත්තටම ඉතින් අපිට තනියෙන් කරගන්න පුළුවන් වැඩ. මම හිතනවා ඔයගොල්ලන්ට මේකෙන් ප්‍රයෝජනයක් වුණා කියලා. තනියම මේ වැඩේ කරගන්න. Thank you.